අදත් මම යනවා බයන් වලම වෙන සිටි එකකට. අපි ගිහිල්ලා බලමු. අද අපි යනවා වයිඩන්. අපේ ක්ලෝස්ම ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක්ව හම්බෙන්න. නිව්රම්බර්ග් ඉඳන් වයිඩන් යන ඩිරෙක්ට් ට්‍රේන් එකේ තමයි අපි යාළුවගේ ගෙදරට යන්න හදන්නේ. ඉතින් මට හිතුණා එයාට මල් ටිකක් අරන් යන්න ඕන කියලා. ඉතින් මම ස්ටේෂන් එකේ තියෙන ලස්සන මල් කඩේකට ගියා එයාට මල් බොකේ එකක් හදාගන්න. Okay. Fear. හරිම ලස්සන ෆ්ලවර් කලෙක්ෂන් එකක් මේ කඩේ තිබ්බා. හරියට බොරු මල් වගේ. ඒ වුණාට මේවා natural flowers. මට හිතුණා pink roses වලින් පොඩියට බොකේ එකක් හදාගෙන යන්න. ඉතින් මේක ලස්සනද කියන්නකෝ. Oh. Newscut जाने को तेरा Regensburg जाने को तेरा ये आता लिया इतना तो और पेना में बुलेट ट्रेन में क्या है Regensburg अरे इधर से ये का मांगते था माँ कैसे क्या දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ මේ කතාවත් ඒ වගේ කතාවක්. මම අර කලින් පෙන්නපු ට්‍රේන් එක මියුනික් වලින් තනි ට්‍රේන් එකක් විදිහට ගියාට එක එක ස්ටේෂන් වලින් ඒක දෙකට තුනට වෙන් වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕන හරි ට්‍රේන් එක මොකක්ද කියලා අපේ ගමනාන්තය දක්වා යන. නිව්රම්බර්ග් 3rd බ්ලොක් එකේදී අර මම ඔයාලට පෙන්නපු මේබලින් ලිප් ග්ලොස් එක තමයි ඔය තියෙන්නේ. ඒක හරිම ලස්සන බ්‍රවුනිෂ් ෂේඩ් එකට යන ලිප් ග්ලොස් එකක්. කඳුළු ගංගා පරදා සිනාවැස්සක් නැවුණා නුඹවමයි මට ඔන්න අපි ආවා. මගේ යාළුව දෙන්න නම් ඉන්නේ වයිඩන් වල අල්ටන් ස්ටාර්ට් වල. ගෙදරට යන්න කිලෝමීටරයක් විතර තියෙනවා. එහෙනම් අපි යමුකෝ. කඳුළු ගංගා පරදා සිනාවැස්සක් නැවුණා නුඹවමයි මට අපි හතර දෙනා එකට හම්බුනේ කාලෙකට පස්සේ. ඉතින් අපිට කතා බහ කරන්න ගොඩක් දේවල් තිබ්බා. මෙන්න මේ විදිහට නිව්රම්බර්ග් ඉඳන් වයිඩන් ආපු ගමන මම ඉවර කරනවා. අපි තවත් vlog එකකින් හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න. බයි.